හායි යාළුවනේ කොහොමද? සාදරයෙන් පිළිගන්නවා අපේ SL Anime Lovers YouTube නාලිකාවට. උන් ඉතින් අද අපි අරන් ඇවිල්ලා තියෙන්නේ යුනිවර්ස් දෙකක වැඩ්ඩෝ දෙන්නෙක්ගේ සුපිරිම ෆයිට් එකක්. ඒ තමයි Naruto සහ Sanjin Wooගේ සටන. ඉතින් යාළුවනේ වීඩියෝ එකට යන්න කලින් ඔයගොල්ලෝ කමෙන්ට් කරන් යන්න ඔයාලා හිතන විදිහට කවුද මේකෙන් දිනන්නේ කියලා. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එකට. පළවෙනි වටය. ඉතින් යාළුවනේ මේ වටේදී අපි නරුටෝගේ ජිනින් ලෙවල් එක තමයි ගත්තේ. මෙතනදී යාළුවනේ නරුටෝට ෂැඩෝ ක්ලෝන් ජුට්සුව සිදු කිරීමේ හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි පාලනයකින් තොරව කුරාමාගේ චක්‍රා ශරීරයෙන් පිටතට නිකුත් කරනවා. නරුටෝ මෙතනදී ගොඩක් දුර්වල කෙනෙක් විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ යාළුවනේ අපේ සංජින්නූගේ පැත්තට ආවොත් සංජින්නූ කියන්නේ ගොඩක් දුර්වලම කෙනෙක්. හන්ටර්ස්ලාගෙන් දුර්වලම හන්ටර් විදිහට තමයි අපේ ජින්නූව සලකන්නේ. ඉතින් යාළුවනේ ආයුධයක් විදිහට තියෙන්නේ E රෑන්ක් පරණ සපතේරු පිහිය. රෑන්ක් එක E රෑන්ක්. හැම ඩන්ජන් එකක් ඇතුළටම ගිහිල්ලා තුවාල කරගෙන යන ගොබ්ලින් කෙනෙක්වවත් මරා ගන්න හැකියාවක් නැහැ. ඉතින් යාළුවනේ මෙතනින් කවුරු ජයග්‍රහණය කරයිද? ඉතින් යාළුවනේ මෙතනදී දුර්වලයි. දෙන්නම දුර්වලයි. ඒ වුණාට නරුටෝ ජයග්‍රහණය කරන්න පුංචි ඉඩකඩක් තියෙනවා. මේ පොයින්ට් එක යන්නේ නරුටෝට. දෙවනි වටය. ඉතින් යාළුවනේ දෙවනි වටේදී අපේ නරුටෝ ගැන කතා කරොත් නරුටෝට තියෙන්නේ සේජ් මොඩ් එක. ඉතින් යාළුවනේ ඔයාලා මගේ අර නරුටෝගේ බලවත්ම මොඩ් පහ ගැන වීඩියෝ එක බැලුවා නම් මේ සේජ් මොඩ් එක ගැන දන්නේ නැතිනේ. ඒක බලපු නැති කට්ටිය දැම්ම ගිහිල්ලා ඒක බලලා එන්න. ඉතින් යාළුවනේ මේ සේජ් මොඩ් එකේ නරුටෝගේ ශාරීරික ශක්තිය ගොඩක් වැඩි. ඒ විතරක් නෙමෙයි රසෙන්සුරිකන් ඩබල් රසෙන් ගන්න වගේ ගොඩක් භයානක ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව නරුටෝට තියෙනවා. දැන් අපි බලමු අපේ සංජින්නූ කොහොමද සටනට රෙඩි වෙලා ඉන්නේ කියලා. ඉතින් යාළුවනේ අපේ සංජින්නූට ෂැඩෝ මෝනාගෙන් ලැබුණු සිස්ටම් එක නිසා දැන් අපේ සංජින්නූ ඉන්නේ වෙනමම ලෙවල් එකක. සංජින්නූට තමවම හීල් කරගැනීමේ හැකියාව තියෙනවා. නොපෙනී යාමේ හැකියාව තියෙනවා. වැදගත්ම දේ තමයි තමන්ගේ ෂැඩෝ සෝල්ජර්ස්ලා ඉග්‍රිස් ටැන්ක් වගේ දක්ෂ ෂැඩෝ සෝල්ජර්ස්ලා ගෙන්නීමේ හැකියාවක් තියෙනවා. යාළුවනේ ඉතින් අපේ සංජින්නූගේ ෂැඩෝ සෝල්ජර්ස්ලයි අපේ නරුටෝගේ ෂැඩෝ ක්ලෝනුයි අතර සුපිරිම ෆයිට් එකක් යනවා. ෂැඩෝ ආමියක නිසා මෙතනදී අපේ සංජින්නූ ජයග්‍රහණය කරනවා. දෙවනි වටේ පොයින්ට් එක සංජින්නූට. දැන් ලකුණු සටහන බැලුවොත් නරුටෝ ලකුණු 1ක් සහ සංජින්නූ 1 ලකුණක් ලබාගෙන තියෙනවා. රවුන්ඩ් 3 එක. ඉතින් යාළුවනේ අපේ නරුටෝ ගැන කතා කරොත් නරුටෝගේ මෝඩ් එක තමයි සේජ් ඔෆ් 6 පාත් මෝඩ් එක. ඉතින් යාළුවනේ නරුටෝට හඟුරු මෝට්සුකිගෙන් ලැබුණු ගොඩක් බලවත් මෝඩ් එකක් තමයි මේ සේජ් ඔෆ් 6 පාත් මෝඩ් එක කියන්නේ. මෙතනදී නරුටෝට පියාසර කිරීමේ හැකියාව තියෙනවා. ඕනෑම කෙනෙක්ව හීල් කිරීමේ හැකියාව තියෙනවා. නරුටෝගේ ශාරීරික ශක්තිය ගොඩක් වැඩි. රසෙන් සූරිකන් වගේ ගොඩක් මාරාන්තික ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව අපේ නරුටෝට තියෙනවා. අපි දැන් බලමු සංජින්නූගේ සූදානම කොහොම අතකට හැරිලා තියෙනවද කියලා. ජින්නු දැන් සම්පූර්ණ ෂැඩෝ මෝනාක් බලයට පත් වෙලා තමයි ඉන්නේ. දහස් ගණනක අමරණීය සෙවණැලි හමුදාවක් අපේ ජින්නුට තියෙනවා. දැන් අපි බලමු සටනේ ජයග්‍රාහකයා කවුද කියලා. ඉතින් යාළුවනේ රවුන්ඩ් 3 එකේ ජයග්‍රහණය සංජින්නුට. නරුටෝ පවර්ෆුල් තමයි. හැබැයි ජින්නුගේ බලය මෙතනදී ගොඩක් වැඩි. ඉතින් යාළුවනේ දැන් තමයි හොඳම අවස්ථාව අවසාන වටේ. ඉතින් යාළුවනේ අවසාන වටේ නරුටෝ ගැන කතා කරොත් නරුටෝ මෙතනදී භාවිතා කරන්නේ බෙරියන් මෝඩ් එක. ඉතින් යාළුවනේ නරුටෝ බලපු කට්ටිය දන්නවා ඇතිනේ මේ බෙරියන් මෝඩ් එකේ තියෙන බලය කොහොමද කියලා. නරුටෝට යාළුවනේ මෙතනදී ගොඩක් විනාශකාරී බලයක් ලැබිලා තියෙනවා. නරුටෝ සතුරාට එල්ල කරන එක ප්‍රහාරයකින් සතුරාගේ ආයු කාලය ගොඩක් අඩු වෙනවා. ගොඩක් භයානක ප්‍රහාර නරුටෝට එල්ල කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි යාළුවනේ මේ බෙරියන් මොඩ් එකේ පොඩි දුර්වලකමක් තියෙනවා. මේකේ තියෙන දුර්වලකම තමයි බෙරියන් මොඩ් එක යූස් කරාම මේකෙන් කුරමාට හානි වෙන එක. ඉතින් යාළුවනේ අපේ සංජින්නූ ගැන කතා කරොත් එයා ෂැඩෝ මෝනාගේ සම්පූර්ණ බලයට මේ වෙලාවේදී පත් වෙලා තමයි ඉන්නේ. සිය දහස් ගණනක අමරණීය වූ ෂැඩෝ හමුදාව පාලනය කරමින් යුනිවර්ස් අතර ගමන් කරමින් විශේෂ බලයක් පෙන්නනවා. ඉතින් යාළුවනේ අපේ සංජින්නූගේ බලය මේ වෙලාවේදී ගොඩක් වැඩි. ෆයිනල් රවුන්ඩ් එකට සංජින්නූගේ සූදානම ගැන කතා කරොත් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් යාළුවනේ අපේ අන්තිම සටනේදී දෙන්නාගෙම උපරිම අවස්ථා අපිට බලා ගන්න පුළුවන්.
ඉතින් යාළුවනේ නරුටෝ මෙතනදී බෙරියන් මොඩ් එක තමයි යූස් කරන්නේ. ඉතින් යාළුවනේ මේ බෙරියන් මොඩ් එකේ තියාගන්න පුළුවන් යම්කිසි කාල සීමාවක් තියෙනවා. එතනින් එහාට මේ බෙරියන් මොඩ් එක තියාගන්න අමාරුයි. ඉතින් යාළුවනේ අපේ සංජින්නුවට පුළුවන් මේ නරුටෝගේ බෙරියන් මොඩ් එකේ බලය ඉවර වෙනකම්ම තමන්ගේ අමරණීය ෂැඩෝ හමුදාව කැඳවමින් එක දිගටම සටන් කරන්න. ඉතින් යාළුවනේ අවසන් වටේ ජයග්‍රහණය යන්නේ අපේ සංජින්නුට. ලකුණු 1-3ක් ලෙස අපේ සංජින්නු ජයග්‍රහණය කරනවා. ඇත්තටම යාළුවනේ නරුටෝ කියන්නේ අපි කවුරුත් ආදරය කරන දක්ෂ හොකාගේ කෙනෙක්. හැබැයි යාළුවනේ සංජින්නු ඉන්නේ නරුටෝට වඩා පියවර ගණනක් ඉස්සරහින්. එහෙනම් ඉතින් ඊළඟට අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අපිව subscribe කරලා නැති කට්ටිය දැන්ම subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න. එතකොට ඔයාලට මේ වගේ වීඩියෝස් ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙයි. අද වීඩියෝ එක ගැන හිතන දේ අනිවාර්යෙන් පල්ලෙහායින් කමෙන්ට් කරන්න.